මේකේ ස්පෙක් එක පැත්තට આવොත් 4GB RAM එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. මේක ඔයාලට virtually තවත් 8GB වැඩි කරගන්න පුළුවන්. ඒතකොට total 12GB වෙනවා. හැබැයි physically තින්නේ 4GB එකක් සහ 128GB ROM එකක් හම්බ වෙනවා. මේක ඔයාලට 1TB වෙනකන් SD card එකක් දාලා storage එක වැඩි කරගන්න පුළුවන් සහ මේක අපිට බලා ගන්න හම්බෙන්නේ UniSoC T760 කියන 6 nanometer SoC එක. ඉතින් මේක 5G enable SoC එකක්. සාමාන්‍යයෙන් 5G enable කරන්න chip එක චුට්ටක් හොඳට perform කරන්න ඕනේ. ඒකින්ද ඇත්තටම ඔයාලට සාමාන්‍යයෙන් මේ price range එකේ තියෙන අනිත් smartphone වලට සාපේක්ෂව පොඩ්ඩක් හරි වැඩි performance එකක් ඇත්තටම ඔයාලට මේකෙන් experience කරන්න පුළුවන්. කොහොම වුණත් multitasking සෑහෙන හොඳට handle කරනවා බලා ගන්න පුළුවන් සහ මේ price range එකේ තියෙන games හැම එකක්ම වගේ කිසිම lag එකක් නැතුව heat එකත් අඩුවෙන් ඔයාලට මේකේ පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම Free Fire සහ PUBG mobile games දෙකම සෑහෙන හොඳට perform කරනවා මෙන්න මේ Moto G35 5G phone එකේ.